Insurance license gata nih. License insurance gata ya. Ah ya. इधर मेरा चेक पॉइंट है तो इधर मेरा चेक पॉइंट है यार ये पोल में ना लॉरी पोल निकल लगा पास से कर आदर कर ला गाड़ी मेरी पास से चेक कर ले आओ यहां पे दावे का देखो ओ येंगे ना बस पूरे लेना येंगे ना बस सर काटियो चेक कर ए यार कोटी कालबल නිසා බෝම්බේ වගේ නියනවනේ ඒක මේ අන්න අතන සමූපකාරයනේ දැන් ගිල්ලින් එක නෑ මං හිතන්නේ එතන සමූපකාරය නේද ආ ගිල්ලින් එක තියෙනවනේ මං හිතන්නේ බියක අතරනේ තියෙන්නේ ආ මේක තියෙනවා ඒක දැන් කොයි කරේ තියෙන්නේ ඒ වගේ ඒ තියෙන්නේ ඉස්සර උතර සමූපකාරය තිබුණා දැන් මේ පාරේ මං ගොඩේ දාලා කිව්වේ යන්නේ අර ඕනෙල් කරලා ඇවිල්ලා ගියාට පස්සේ කොහෙද යන්නේ මල්ලිත් එක්ක ගියා ටැම්පිටි එක පාර මං ඉඳන්නේ මේ වයිපත් එක කරගෙන ඇවිල්ලා ඔබ ගිහිල්ලා කොස්කෝලට ටැම්පිටි පැත්ත රවුමඩාල එන්න කියලා යාලා එන්නලා අපි ගියේ ඉස්කෝලේ ඔව්නේ ටැම්පිටි ඉස්කෝලේ ගියානේ අවුරුදු දෙකක් ගියා අවුරුදු දෙකක් ඔව් තාත්තනේ බාර දුන්නේ ඒ පාර 91 එක වසර 92 දෙක වසර ඔව්නේ ගෙවල්ලේම හදලා මේකත් දෙන්න හැදිලා තියෙන පාර හැදිලා තියෙන මම මේ 2012 ගියාට පස්සේ මේ නේද ඔව් මේ පාරේ මම අන්තිමට 2000 පහේ හරි ඔම් ගියේ 2026 දැන් 2026 නේ ඔව් ඒකනේ ඔච්චර නෑ මේ පාරේ පයින් ගිහිලා දෙනවා පුතේ අපි ඈ පයින් ගිහිලා දෙනවනේ ඔව් නේ කොස්කොල්ලට
ඉතින් අර බැදිරැක්කේ වමට දාලා යන්න තියෙන පාරක්. ඔන්න ඕකේ අම්මයි මායි මල්ලි එකපාර මට පයින්ම ගියා. බැදිරැක්කේ නෙවෙයි. පූලාවල. එතනින් අර දුමානේ පාර වැල්ලේ. මම ජීලා දිනවා ඒකේ. පාර පිච්චි ගියා කකුල්. මම ජීලා දිනේ පාරේ. අම්මත් එක්ක. අපල ඉස්සර පයින් යන්නේ මේ පාරේ තමයි. ඉතින් කිලෝමීටර් ගානක් නෙයි. ඒ එක මාසෙකට තියෙන්නේ. ඔව් උදේට ගියාම ආයෙ පස්ස. නැන්දෑවට එන්නේ නැන්දෑවට තමයි ගෙන්නේ ආයෙ. ඒක අම්පාරේ ගිහිල්ලා නැන්දෑවට තමයි ටැම්පිටිය බස්සේ. තරංගගේ ජනප්‍රිය බස්සේ ටැම්පිටිය බස්සේ. ආහ්. මුඩි කාලේ උදාන්නේ ටැම්පිටිය බස්සේ විතරයි. කිව්වොත් අර ටැම්පිටි බස්සේ දාගෙන යනවා. බස් එකක් දෙකක් තියා ගියන්නේ ටැම්පිටි බස්සේ යනවා. යන්න ටැම්පිටි බස්සේ. ඒක තමයි දන්නේ එකම බස්සේ. මොකද අපේ ගමට බස් තිබුණේ නැහැ නේ. GTB එකක් දාලා තිබුණේ කහ පාටනේ. රතු පාට ඔව් එකෙන් කාලේ තිබුණා. අස්සේ රතු පාට එක. කහ පාට තිබුණා රතු පාට. සුද්දා කියලා කවුරු හරි හිටියේ මේ ඩ්‍රයිවර්නේ. ඕ අර බීලා හරි සුද්දා හරි. සුදා. දෙන්නෙක් හිටියා. සුදායි අර විතකන රෙඩි සිල්ලා වගේ ඉන්නේ. ඔතනතර මට ඒ මතයා මතකද. මට නමින් මතක හරි අම්මා කියන ඉස්සර ඇවිල්ලා. මට යාගේ නම් මතක නැහැ. මේ පැත්ත දැන් මිනිස්සු ඉන්නෝනේ ජනගහනේ තියෙනවා. ඉස්සර කැලෑවනේ මේක. අපි ඉස්සර මේ ඉස්කෝලේ යන කාලේ මේ ඔය කෘෂිකර්මයේ ප්‍රැක්ටිකල් වලට එනවා මේ බෙදරේ ඉස්කෝලේ. එලවල් ඕඩේවල් වලට මේ ප්‍රැක්ටිකල් වලට මට එන්න බැරි වුණා මේ බෑලා ඒ මොකක්ද ප්‍රශ්නයක් කියලා. නේද? ඉතින් අපේ අනිත් කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඊට මට වෙනම දවසක් දාලා දුන්නා. ඉවෙලන වාටිය. මේ මාළු දෙන්නේ මඩ කලපුවා. පාරේ පිටට ගියාම මඩකල පොඩ යනවා. අර ලීපානම ගලවලා අයින් කරලා දැන්නේ. ඔව්නේ. ඒක තියෙනවත් දන්නේ නැහැ. පාන හදපු නිසා සමහරට අයින් කරලා දැරි. ඒක බස් එකේ යනකොට තමයි අර ඩක අපි ඉතර කියන්නේ ඩගඩග පානම කියලා. ඔය කියනවා වගේ. දැන් හැබැයි අලුත් කරලා තියෙන්නේ සමහරේ. සමහරට ගලවලා දැන්නේ ගලවලා අත් එක ගැවුවා දැන්නේ. පාර හදපු නිසා.
කරන්න හදන්නේ. පාර හදලා දුන්නේ මේ වෙලාවට ඈ? පාර හදලා තියෙන මේ වෙලාවට ඔව්. අර වාහන හදන්න අවුලන්නේ. ඔව්. ඒකත් වාහන වැඩි නෑ නේද? ඔව්. මේක වැඩි පාරක්. ඕලාවල. හදලා නේ හදතේ. අම්මලා ඉවරද? යන්න මේක ඉස්සර මේකෙන් යන්න බස් එක. අපේ දාන්නලා ඉස්සර මේ ගොවිතැන් කරලා අරන් යන්නේ පිළිපැද්දෙන්න උත්තේ පිළිමලේ. ඕ පිළිමලේට කන්න ඕනේ නේද? ආ. අර යනවා කියන්නේ නේද? මහවය හැම යන පැත්තේ. ඕ බඩු එම කියන්නේ මේ මහවයට වැඩි ළඟයිනේ මම මේ පැත්තේ. ඕ මහවය ගොඩක් දුරයි නේද අසල. ඔව්නේ. තාත්තලා මෙහෙන් තමයි බඩු ගෙනාවා කියන්නේ. ඔව්නේ. ඒක ලොකුට ටවුන් එක තිබුණලු. ඉස්සර. අපේ අපුල අන්නේ. ඕ. අපි පන්සලක් තියෙනවා. එතන පෙරි පුල්ලු මල්. ඒක ලොකු පුල්ලු මල්. ඕ පෙරි කියන්නේ ලොකුනේ. ඔව්. මෙන්න මේ වැරදාම මම අර කිව්වේ. අවසට අලියනවා. මේකටද? ඕ. ඕක පේනවා අර මන්දුරු නැග්ගම ආර පේනවා.
හරක් රැලා. හරක් රැලක් යනවා. බටු හරක්. එළ හරක්. මුම් බටු හරක් නෙවෙයි. නෑනේ. කින්නිය හරක් කියන්නේ. එළ. කින්නිය හරක්. කින්නිය හරක් නේ. අර අන්දිකේ. එංගේ හැබැයි බාල යංග වන්නේ වෙන්නේ. බාලනේ. ඔව්නේ. කන්නත් හදනවා යම්කෝ. මුල්ලුමලේ කියන්නේ මේ අවිස්සරයක් මේ අර මහවට වැඩි ඉස්සර තියලා තියෙනනේ. අතර මොදේලා කතා යන්නේ. ඔව් නේ ඕනෙන්නේ. කරා නැද්ද දන්නේ. ඉතල මං හිතන්නේ අපිට අරාදින් හැරෙන්න තියලා මං හිතන්නේ. එහෙමද? ඊයරි බලමු. එතන බලමු කොට. අපි ගිහලා මේක බයික් එක හොදලා ඔයිල් පාරක් අල්ලලා දෙන්න ඕන. ඔව්නේ. බයික් එක මේක ආගෙද? නෑ මේ අපේ එක මං හිත කාච්චරි ඊළඟේ. නෑ නැත්නම් රෙන්ට් එකට අරගෙන. පුතාට මං කිව්වේ අම්මට දැන් මේක හොදලා දෙන්න කියලා. දැන් කියනවා මේ මේක දෙනවනේ. බයික් මට හොදලා දෙන්නේ නෑ. හොදලා ඔයිල් කරලා දෙන්න මාතර 500ක විතර වෙයි. අපි කියන වැඩි ඇතිනේ. 500ට තියෙන අපේ හරි මං. 600ද මන්ද දැන්. බයික් හොදලා ඔයිල් කරලා දෙනවා. එතනින්ද? ආගෙන යන්නේ? කොස්ගොල්ල. තියෙන නමින්ම තියෙනනේ. කොස්ගොල්ල පුරා විද්‍යාස්ථාන. ඔව්නේ. කිලෝමීටරයක්. ඉතින් ඒක තමයි මම කිය තාතරන් ළඟයි. කොහොම මෙහෙන් ළඟයි තමයි. අපේ අප්පච්චි ඉපදිච්ච ගමට යන්නේ අපි. අපිත් ඉතින් බොරපොළ කියලා දාලා තිබුණාට ඔහේ තමයි ඉපදිලා තියෙන්නේ. ආ කොස්ගොල්ල ගෙදර. ගෙදරමනේ. මම බොරපොළ කොහේ පුංචිමලා ගෙදරවත් ඉපදෙන්නේ නැහැ. ඉස්පිරිතාල නේද? ඉස්පිරිතාලෙන් දැන් බොරපොළ දීය කියලා දාලා තියෙන්නේ. උපැන්නේ. අම්මගෙන් කියන කොස්ගොල්ලේ දීය කියලා දෙන ඔයාර ගෙදර දීය කියලා. ඊවසේ දීය එහෙවත් දන්නේ. නෑ කොස්ගොල්ලේ කියලා යන්නේ නැහැ. ගැට තියෙනවනේ නෑනේ. අලි වැඩනේ. ඔව් පොඩ බලාගෙන යන්න. බෙල්ල කපාගෙන. අලි පෙටි තියෙන්නේ. අලි බෙටියෝ අලි පාර දිගේ යනවද කොයිද අලි? පාරකුත් යනවා. අරකුත් ගිහිල්ලා. මේ ඔය පොහොර කියන්නේ ඉතින් අය බෙට්ට මේ අලි බෙටි කියන්නේ මේ ගොම කියන්නේ ඉතින් පානි කර පොහොර. අර ගලක් තියෙනවා. මේ පාරේ අදිදා අයියා අර වැව අහුවෙන්නේ. ඔව්. තාත්තලා අරන් ගියේ. ඔව් ඒක බණ්ඩක පේනවා. එතන පොඩ බල්ලයන්ගේ. ආ ඉස්සර මම නතර මම ගිහිල්ලා නැහැ මම. ඒක වැව බණ්ඩක පේනවා. අපේ කුඹුරයත් එක්කම තිබුණේ. ඒ හරි හේන් කරන දැන් කට්ටියනේ. මේ යාපනයේත් ඉන්න තැමිල් අය මේ hina වුණාට ඔහොම hina වෙන්නේ නැහැ. ඔළුව වඩනු විතරයි. ඒ hina වෙන එක තමයි ඔළුවෙන් කරන්නේ. මට ඕක එන ප්‍රශ්නයක් ඉතර. දෙමළ කට්ටිය කතා කරනකොටයි දැන් මට සමහර වචන තේරෙනවා. සමහර වචන කතා කරන්න පුළුවන්. ඒ දෙමළ අයත් එක්ක කතා කරනකොට ඒ එහෙම වචන එනවා කතා කරන්න පුළුවන්. මේ සිංහල කෙනෙක් එක දෙමළෙන් කතා කරනකොට එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි නියම දෙමළ. ඔව් ඉංග්‍රීසිත් එහෙමයි. ඉංග්‍රීසි දැන් අපි අපේ සිංහල කාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනකොට මට කතා කරන්න බෑ. ඉතින් ඒක තමයි අපිත් මල්ලි ඉංග්‍රීසියෙන් මේ ගොඩක් දුරට අර කට්ටියත් එක්ක මේවා කරන්නේ. ඔව්. එතකොට එයාලත් එක්ක කතා කරන කිසි අවුලක් නැහැ. මොකද එයාලත් ඉංග්‍රීසි හරියට බෑ. අපිටත් බෑ හරියට. ඔව්. එතකොට මේ අපි කොහොම හරි ඒක මේ කියන එක එයාලට තේරෙනවා. එයාලා කියන එක අපිටත් තේරෙනවා. අර පන්සලනේ අතන. ඔව්. පන්සල. ඔන්න මල්ලි මේ කුඹුරිය අය අපේ. මේකද? මේක අපේ කුඹුරිය අය. ඕකේ තියෙනවා අපිට අක්කරයක් තියෙනවා අපේ. ආච්චිලාගේ අක්කරයක් තියෙනවා. ඒ අක්කර දෙකම තමයි ලොකෝ ඒ වැඩ කරේ. ඒ මායිම් තාම ඇතිනේ. ඕන්න ඔය තියෙනවා. කට්ටිය වැඩ කරනවත් ඇතිනේ. ඔව් වැඩ කරන. ඔය වැඩ කරලා තියෙන්නේ. ඒක තමයි. ඔව්නේ. අර තියෙන වැව් බණ්ඩ මල්ලි. ඕකේ තමයි ඕකේ තමයි
මං ගිහිල්ලා නෑ ඔය. මං හිතින් අන්තිමට මං ඔයාට කිව්වනේ මං අර හිතින්ම වාගෙන තිබුණා කියලා කාලයක්. ඔයා කියපු කතාවක්ද කොයිද? ඔයා ලොකු මාමත් එක්ක බයිසිකලේ ඒක තමයි. ඒක මං හිතින්ම වාගෙන තිබුණා. මට මතක මම ලොකු මාමත් එක්ක ගියා වගේ බයිසිකලේ. ඒ බයිසිකලේ නේ මයින් ගියේ. ඉස්සරහ වාඩි වෙලා මට ගිය මේක මතකයි. ගිහිල්ලා ඒ අර වැව් බන්ට් එකේ මේ හදපු අර කොන්ක්‍රීට් බැම්ම උඩ සෙරප්පු දෙකක් තියෙනවත් මතකයි කළු පාට. එහෙමද? ඔව්. මම ගියාද කියලා මට වෙන මේකක් මම තමයි ගියේ. මමයි මාමයි ගියේ. මේ මිනිස්සුන්ට නතර කරා. අර තියෙන වැව් බන්ට් එක. පේනවනේ. අපි ගියේ මෙන්න මෙහෙන් ගියේ. ඔන්න ඔතන ඒ වෙලේ පාරක් ඇතිනේ. පොඩි අඩිපාරක් තිබුණේ. ඕක කැලේ අර කුකුරු ගස්සෙම තියෙනවා ASCII. මෙහෙන් ගිහිල්ලා තමයි වැව් බන්ට් එකට කොට වෙන්නේ. ගන්න. ඕකෙන් තමයි පුතේ 100යි ඔයාගේ තව මාමා ලොකු මාමා කෙනෙක්. ඌ නැති උනේ. අපච්චි වැඩි මල්ල. අපච්චිට වැඩි මල්ලු. නැති වුණා කියන්නේ කොටි අරගෙන. අපි මේකේ බිලි බාන ඉතන බෝක්වේ. ඉකිරියයි යමයි. ඒක කුඹුරේද මන්ද අර මේ කුඹුර මැද තියුනේ අයියේ මේ ලිඳ වෙඩියම වැදිලා අර පාරේ ලින්ද. ඔව් ඒක තාම පාර අපි බයින්නද මං? මේ පන්සල ඒ ගියක් අරගෙන තියෙන පන්සලට මම හිතන්නේ අර පරණ ගියක් නේද? මෙතන මේ අර මේ කුඹුර එකපාරක් තාත්ත අරගෙන රකිතව කිව්වේ. එහෙමද? ඔව් මීගාව පැටි. අරයාගේ. එයා බය. ඒකට හාමුදුරුවෝ අරගෙන නන්නේ. ඒක තමයි නේ එයා ආවාසගේ මං හිතන්නේ තියෙන. පන්සල. ඔව් නේ මඩ වෙලා. පන්සලෙන් බයික් එක දාලා පයින් යන්නද? ඈ? ඒක හොඳයි. පාරේ යන්න. අයිනේ යන්කෝ බං එනවා පයි. කොහොමද මම පයි ගිහින්. Daí? Really? Really? ආයේ මේ අබේකොම් බාපලා ගෙදරද? මේකනේ. බාප්පනේ. අපි අර කොටි ගහනකොට මෙහෙනේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම්. ඈ? යන්න නැහැ කිනේ. මේ පැත්තෙන් දැම්මනම් හරි. මේ පැත්තෙන් දැම්මනම් හරි. හැබැයි අර පැත්තට මඩ වෙලා තියෙන ගොඩක් ඈ. එහෙම තමයි මාත් කියන්නේ හැදි අතනින් දැම්මනම් හරි අර ගෙදරින් හරි. දාලා ලොක් කරන්න හැන්ඩල් එක. අඩ වෙලා තියෙන්නේ. බහිද්ද දන්නේ. මේ පැත්තෙන් දෙයිද දාන්න. ඒ බෑ එතනත් මඩ. අඩ ගොහරු.
යාර ගෙදර අයිතිකාරයෙක්ද? කවුද ඇහුවේ? එහෙම දන්නේ නැහැ නේ. ඔව් මේකද? ඒතර අපේ අර මේ පැත්තට හැරෙන පාර කොයිද තියෙන්නේ? තව ඉස්සරහට. අර සීමල ගහ ආවද? එහෙමද? අර ලයිට් කණු හරියද? දිගටම දාලා අලියටනේ. කම්බි තියෙන බලාගෙන ඇස්සලවදී. මේ මෙතන මන්දාර අපේ කොම්බක් නෑනේ. අතන තමයිනේ. මේ අර කොස් ගහ තාම තියෙනවනේ. ඌවට කතා කරන්න පුළුවන් නම් කියයි. නෝනේ. අර පැත්තට යන්නේ. අඩින්න බලාගෙන. මෙහෙට. ආතන පාර තියෙනවනේ. මේ පාර. මෙතනද? එතන තමයි පාර තිබුණේ. අරක නෙමෙයිද? නෑ නෑ. මේක තමයි පාර. යන්න. ඔහින් යන්න බෑ. අපි මෙතනින් ළඟ. අපි එනකොට මෙච්චර කායවල තිබුණේ නෑ. එහෙමද? ෆොටෝ එක ගෙවුවේ මේ මෙතන. ඔව්. එතන දාතනද? මෙතන ගෙවුවේ මෙතන පින්න ගාලා තිබුණා. මේ හරිය තමයි ෆොටෝ එකේ. මේ පැත්ත කණ්ඩිය වගේ තිබුණා මට මතක නෑ ඉස්සර. මේ පැත්ත. කැලේ තිබුණා හොඳට. මේ ගල් නේද? මේ මාර්ගය විශාල දැන්නේ. මේ දිනේ අපච්චිලා ඉදම. අපේ ඉඩමට යන්නේ. බලාගෙන ඉන්න. එතන මල්ලි දියුල් ගන්න නෑ නේද? දියුල් ගහ නෑනේ. ඔය කපලා දෙන්නේ මොකද්ද? ඒකද කොහෙද තමයි. ඔව්නේ. ගියේ පාර අපි නේ දියුල් ගහ දෙන්නේ. මේ දියුල් ගහ තමයි කපලා තියෙන්නේ. ඒක තමයි කපලා දෙන්නේ. මෙන්න මෙතන තමයි ගියේ. මෙතනින් පාර හද. ගියේ මෙතනක් තිබුණේ. එතන තිබුණේ ඉස්සරහ. අද අර කණුවක් තියෙනවා යාර මේ ලොකු අමරේ ගෙවල් පැත්තට යන පැත්තද? මේ පැත්ත. මේ මෙතන ගියේ තිබුණේ මල්ලි. මෙතන තිබුණ අනල ගහකින්. ඔව් මට මතකයි. මෙතන තිබුණ දියුල් ගහ. හැබැයි ගියේ තාප පිටිපස්සට වෙන්න තිබුණේ මට මතක විදිහට. හරිද? ඔව්. මේ හරිය වගේ තමයි යන්නේ. තා පොඩ පිටිය ඒ දියුල් ගහත් එක්කම නෙමෙයි තිබුණේ. දියුල් ගහ පහු වෙනකොට වගේ තිබුණේ. මේ මෙතනින් මෙහෙම එන්න තිබුණා. මෙතන මිදුල තිබුණා. ඔතන දියුල් ගහ ඊට පස්සේ මේ හරි මිදුල මෙන්න මේ ඉඩමේ මේ අලි දින්න මේ අලියද? ඕනේ. ඔව් නේ. අප්පට හිටියෝ මේ අලියද. අලියදී ඈ. අලියා මේ උදේ දන්න ගිහිල්ලා තියෙනවා. උදේ ගිහිල්ලා වගේ තමයි. නෑ නේ රෑ යන්න. මේ පැත්තේ මට මතකයි ලොකු අම්මලා ගෙදර තිබුණා. මේ පාර හදලා අපි වතුනේ. මෙන්න මෙතනින් අපි ඊටම ඉවරයි. මෙතනින්ද? මේ අඹ ගහ අපි ඉකද නෑ ඒක ලොකු අම්මලාගේ අඹ ගහ. ලොකු අම්මලා කරත්ත මුළුම අඹ ගහ ඔය. ගේ ඉස්සර මේ මිදුලේ තිබ්බනේ. මතකද ඔයාට? මට මතකයි අර ෆොටෝ එක ගහලා තිබුණේ මේ මතකද අර නිලන්ත අයියලාගේ එහෙම. වසන්ත අයියලාගේ. එතනද? එතන තමයි මම හිතන්නේ මිදුලේ ඉස්සරහ ෆොටෝ එක. මේක තිබුණේ අපේ වැටයින්. මේ කළු. තමයි පාර මේකනේ ගේට් කණු. ලොකු අම්මලාගේ නේ. මේ හරිය තියුනේ අර මේ වැට. එහා පැත්තේ තිබුණා ගියා. ඒ බබේ කොම්බ අපලගේ ගෙදර තියුනේ. ඒ පැත්තේ ඔව්. ඒ පැත්තේ අපි රැයට හෙට යන්නේ. ඊට පස්සේ ඒ අබේකොම් බප්පල නෙවෙයි. අබේකොම් බප්පල ඉතින් එහා පැත්ත. දිසාමාමල ගියේ. එහෙමද? මට මතකයි මේ පැත්තෙන් යනවා අපි. අඩිපාරකින්. අඩිපාරින් යන්න පුළුවන්. ඔව්. අඩිපාර තිබුණා මේ හැරි. මට එතන ගෙවල් මතක නැහැ. මේ හැරි තිබුණා කුරුමන්ත. මේ මේකදී විශාල අඹ ගස් තුනක් තියෙනවා මේ හැරි. මේ පොල් ඇදී කපුව ඇති කැලේ තින් ගන්න බෑ. නැත්තම් හොයාගන්න තිබුණා. ඒ අඹ ගස් මෙතන මී අඹ ගහක් තිබුණේ. ඒ අඹ ගස් යට බංකරයක් හදලා තිනවා. ඒ අත මැද. නේදනේ? මේ කොටි ගහන කාලේට අපි බංකරේ ඩ්‍රින්ක් කරනවා. පොළොව යට තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් බංකරයක්. ඒ උඩින් වහනවා. ආය ඇතුලින් රස්නේ. මට හොඳට මතකයි. කළුවරයි ඒක. මහ දවල්ට එන කළුවරයි. එතන අඹ ගහන ඒ අඹ ඉදල කාට උදේ පාන්දර එනවා අඹ අහුලන්න. දැන් ඉතින් කැලේ වෙයිලානේ. පිටිපස්සට යන්න. යන්න පුළුවන්ද? මේ පැත්තට යන්න. ආ යා. තව මම දාන්න දෙක මේ වැව එහෙම හොයාගන්න. ඔව් යා.
මේ දැනටවත් කට්ටිය යනවා එනවා වගේ මං අඩි පාරවලම තියෙන්නේ. අලි පිටි තියෙන්නේ. මෙන්න තල්ගහ. එන්නේ නැහැ හරියට ඒක. ඉතින් තල්ගහ. හෙලෝ ඈ හෙලෝ කවුද මේ රෝන් නම්බර් මං හිතන්නේ මේ වාට වැරදිලා අරන් තියෙන්නේ නම්බර් එක පොඩ්ඩක් චෙක් කරන්නකෝ හරි අමීගේ නේ බිලුත් එකේ දිනේ ඔව් ආමි කොල්ලෙක් තමයි. ඇයි එන්නද කියලා අන්තිම සෝමයාද ධර්මයේ කියලා. බිලුත් එකේ දිනේ උපෝ තා බංකරේ පොයින්ට් එකේ ඇත්තේ තා. නම්බර් එක මෙන්න මේ වගේ පාර තියුනේ අතනනේ. ඔව් මේ තියෙන පාර මේක තමයි ප්‍රධාන පාර ගම මැදින්. බුදිලගයිලාගේ ගෙවල් තිබුණා හරි මේ හරියද? ඔය ලැට් එක මතද ලැට් එක නෑ මට මේ පැත්ත මතක නෑ. මම ඔයාලට කිව්වනේ මට මේ පැත්ත මතක නෑ. ආයි ගන්නවා කියන්නේ මේ පැත්තේ ලොකු කැලයක් වගේ මට. හෙලෝ ජයරත් නෙමෙයි මං හරි ආයි අරගෙන ඒ නම්බරේට වරේ. එයාගේ යාළුවෙක් දන්නේ නැහැ කතාව දැකලා. ඉතින් මේ නම්බරේ නම්බරේ දන්නේ නැහැ නේ. නම්බරේ ගානු කියන්නේ ඔය මේ සමහර පරණ අයින් කරපු නම්බර වෙන්නේ ඒක. මගේ මං සමහර පක්කේ නේ කියා කලේ ඔව්. මෝහෙම ඇති. මොහොත කවුන අන්නේ නැති වැඩි වෙන්නේ නැහැ වගේ මිනිස්සු එදි නෑ වගේ ඉන්නේ. අපි ඉන්න කාලේ හිටිය ටිකක් හරි ගිය ගමන් මේ කරුණන්දල් මාගේ මේ හරියට උනේ. මට මේක කෙලින්ම ගියාම පාර ඉවර උනේ මේ මුතුබණ්ඩ සීලා ගියොදරින්. ඉවතන එතනද? ඔව් එහෙන් ඉවරම සාවරවම යන්නේ එහෙ තිබුණාර විශාල මේ ගලක් රවුම් මේ බෙහෙත් තඹරන ඕ. බෙහෙත් තඹරන ඒව මෑතක වගේ මට මතක. ඒ කියන්නේ අපි අරහෙ ඉඳලා ආය ආවනේ මල්ලිය. මම හිතුවා මිනිස්සු ඇති කියලා මම නැත කොල්ලෝ එක්ක ඉන්නේ ඔව් නෑ ඇති ඔය තියෙන ගියා. අලුතින් හදපු එකක් මම හිතන්නේ. ඔව් ඔය පැත්තේ බටුනේ නෙවෙයි කට්ටිය අපි ගිය පාරේ දැන් මේ අලි වැටවල් ගහලා මේ කරන්ට් එකම දීලා තින්නේ මිනිස්සු ඇති. පදිංචි කරවලා ඇති පස්සේ. ගාම් ඉඳන් අදියනක් කියලා ඒකනේ. අලි කොරිඩෝවක් ඇති මේ. මේ පාර මේ අර මුතුබණ්ඩ සීලා කිව්වල් කොයි හැටිද? මේ පැත්තේද? කැලෑ වෙලා දැන්නේ. මේ අලි කාලා මේ සියඹලා. නෑ ගෙවල් හදුවට මිනිස්සු නෑ අයියේ වයි. පදිංචි නෑ අර. ඉඳලා යන්නේ අර අලි එක්කවත හේතු වෙලා අර බිත්තිය පුපුරලා. මේකට යන්න පුළුවන් දන්නේ. මේ පාර තිබුණාද ඒ කාලේ? තිබුණානේ. අපි මේ ලොඩි නෑ. එහෙමද? ලොඩි ආයේ ආරේ ලොඩියක් හොඳට අර මේ සියඹලා අලි කාලා තියෙන්නේ. අයින් මේ මෝ ගිහලා යනවා ඔව් නේ මොහොන්ගේ අඩි තියෙනනේ. මෝ ගිහලා හරක් ගිහිල්ලා. හරකගේ මේ හරක් ගිහිල්ලා. මෝ අඩි ගොඩ. ඒ තියෙන්නේ මේ පාරේද? මට ඒව මතක නැහැ අයියා. මේ පැත්ත මට මතක නැහැ. මේ හරි කැම්ප් එකේ ඉඩමද මේ? කැම්ප් එකේ තියුණා. එහෙමද? පස්සේ දැන් අලියනේ හින්දා සමහරට ඒගොල්ලෝ අතහැරලා යන්නේ නැති. ඔව් නේ. ඔව් ඒකනේ නෝ. මේ වගේ ගමක් අයිය මම නම් ජීවිතේට දැකලා නැහැ. මාර සස්ත්‍රීය ගමක් නේ අපේ ගම. හැම දෙයක්ම තිබුණා නැති දෙයක් නැහැ. ඔව් නේ. හැබැයි අර මිනිස්සු නැති වුණාම තමයි අලිහෙම එනවා ඇත්තනේ. ඔව්. දැන් අපි අයින් වෙලා ගියානේ. අපි අයින් වෙනකොට මේ ගමේ ගෙවල් කීයක් විතර තිබුණාද? පවුල් 12ක්ද කොහෙද තිබුණානේ? මම හිතේ නෑ. ඔව් නේ. අයින් වෙනකොට මාර අදින්න යනවා. ඔව්.
මම හිටියේ මල්ලි අම්මයි තමයි හිටියේ. ඔව් මේ අලුතෙන් හදලා තියෙන්නේ. ඔය Google images වල තියෙනවා. මම බලන හිටුවා. අඩිපාරව සමහර වෙලාවක තියෙනවා. මිනිස්සු ගියවත් දන්නේ නැහැ. හරක් ගියවත් දන්නේ නැහැ. යනකම් මම පන්සලට ගොඩ වෙලා හාමුදුරන්ට කතා කළා. ඊයරෑ වගේ තමයි. අලිබි. අලි පාද. අලි බෙටි. යවුනේ. මේ ගෙවල් අලුත හදපුවා. ඔය අලුත හදපු ගෙවල්. පරණ ගෙවල් නැහැ එකක්වත්. නේද? පාර එහෙනම් වෙනස් කරලා ඇති. මේ පාරවල ඉස්සර පයින් ගියේනේ. ළමයි නඩ වෙලානේ. මේ රවුමෙන් දාලා යන්න. පුළුවන් ද යන්න? ඔයන දෙයිද? ඔව්. ඔව් ගමේ ඉස්සරහයි පිටිපස්සේ දෙකේම වැව් දෙකක් තියෙනවා. නෑ මට මතක නෑ ඒවා. මට ඔය මුකුත්ම දැන් මතක නෑ. අවුරුදු 33 නේ. ඒ නැද්ද? තව පල්ලියට යන්න ඕනද? තව ගොඩ කෙල්ලක් දාන්න. කුඹුරේ තියෙනවා. කුඹුරේ නම් තියෙනවනේ. කුඹුරේ තියෙනවා ගෑවෙන එකක් තියෙනවා. පාර වෙනස් වෙලා ඇත්ති දැන් අපි. තියෙනවද? තියෙනවනේ. මේ මෙතන ගියක් හරි තියෙන්නේ. එහෙමද? බන්ට් එක තියෙනවනේ. ඔය වෙච්චර මට මතක නෑ. එහෙමද? කම්බියදී බලාගෙන ඔතන ඉස්සර කම්බි නෑනේ. මට එහෙම ඒ ආරංචි මතකයි. බලන්න ගිහිල්ලා එහෙම වුන්නේ නැහැ. අපි පොඩිනේ එතකොට. වතුර තිබ්බයි. ගිහලා බොමු. අයි බෝතලේ අරන් යත්තේ. මේකේ නම මොකක්ද අයියේ මට මතක නැහැ. කොස්ගොල්ලේ නේ. මීගස් කිව්ල. මීගස් කණ්ඩිය නේ. ඔව්. බලන්න දුරින් අරිහිම පේන්න ඉන්නවද කියලා පුතේ. මේ පැත්තේ නම් නැති වෙදි අලි යට ගහලානේ වැටෙන් එහා පැත්තේ ඇත්ත. දැන් නම් කස්තියක් නෑ. පාරවල් වලට වෙනස් තියෙනවා. මාළු මැරිලා. එහෙමද? සුදු පාරේ. ඔව්මයි. මාර ලොකුනේ. ඔව් අර පැත්තට තියෙන තව. වැහිලා තියෙන මේ ගස්.
අපි පව් එතකොට. පොඩි කාලෙම යන්න උනානේ ගම. කොටි තවල ඉන්නද? ඔව්. පොඩි පයින්නෝනේ ගමට. කොතනද? ආ. මට මතක නැහැ නේ. ගහනේ තේරෙන්නේ. බෝල් ගහ විතරයි ඉතුරු වෙලා තියෙන ගමට ඈ. අයියා තල්ගහ. ඔව්. තල් ගහයි බලන්න. තල්ගහ දෙකක් නෙමෙයි. හ්ම්. ඒවත් එකක් තියෙනවා. හිටු උඩට ගස් දාන්න. සමහරව කුරුල්ලෝ කාලා. කැට කෑල ගහක්. ඔව්. කැට කැල ගහන්නේ. කැට කැල ගිය කාපු කාලා මම. ඔව්නේ. ගහයිද? පෝස්ට් මේ ගහ පිරෙන්න ගිහින් හොයනවා විතර. පොළ තියෙන උඩ තියෙන. බීම නැහනේ. වෙනවා කඩා යන්න තියුණා. ඉන්න කොට බං. ඒ කාලේ හදපු කොස් ගස් තමයි. ඒවා ඉතින් මතක තියන් ඉන්නේ දැන්. මිනිස් කටහඬක්වත් ඇහෙන්නේ නැතුව ඉතින් මේ කොස් ගහකටනේ. මේ ගස් පිරෙන්න ගිහින් හදනවා විතර. ඔව්නේ. දැන් හැදෙන්නේ නැති ඒක තමයි. ගහ වයස ඇදිනේ දැන්. වයසයි. අපිට මතක කාලෙත් ඔය වගේ ලොකු නෙවුවා. ඔව්. එහෙමනේ මතක. ඒක අපි ජෝඩි කාලේ අද සමන්ලට. මේ වගේ තියෙන්නේ. යන්නේ. යා. යම්පේ. යා. මේ වගේ ගහ මොකද්ද? ඔව් බලන්න. උතා අපන මාතම. මොන්ද? බිඩින් ගහ. බිලින් නෙමෙයි. බිඩින්. බිලින් නෙමෙයි අයියා. නෑ. බිලින් ගහ තියෙන අපේ එහෙ ගෙදරක්. නැතිත මිසෝලා කියන්නේ. ඔව්. යා. බිලින් ගහේ මේ කොලේ තා ටික පළලයි. ඒ වගේ හීනේ දිගයි පළලයි. තිබ්බට. ගෙදර තිබුණා මෙතන. හා. කෝච්චි දෙන්නේ මේක ඔය දිදේ කියලා මොකක්ද? හා හා. පාර මාස දිදේ කියලා. දිදේ කියලා කියන්නේ මේක. අර මේ මුතු බණ්ඩ තියලා ගියේ ඉස්සර තිබ්බ ගල තියෙනවද දන්නේ නැහැ තාමනේ. වේද ගල. ඇති ඉතින් කවුද කියන්නේ? දැන් පස්සේ කාලේ ගෙච්චක් දන්නේ. හොයන්න දෙනවා. විශාල ගලක් ඒකනේ. කවුද අරන් යන්නේ? පින්න කැලයක් පින්න ගාලා. මේ පින්න ගාලා. පින්න ගාලා පින් තියෙනවා නේ. තාම තියෙනවා. ඕ ඉන්නේ අපි ඊට වයින්. අර උපතිර ගමම ලෙගල් අයි ලෙගල් පැත්තට එන්නේ. ඒ ආයෙත් ගමන. අපි දෙවර්ග මේ හරි ගම මෝරන් චොකි. ගිය පාරේදීද? වැඩි දිග ගාලා දීවා. ඔව්. ඔව් ඉන්නේ පැත්තක. අප්පු අලු. එනවා ඇති. මේ නුගයන්නේ සීමල ගහත් එක්ක. ඔව්. මොන කිඹල? අලි කාලේ ගොයි තුල නේද? අමුයි තාම. අමුයි. හලෝ. ඉතල මං කන ජර වර ගලපුවා. හරි. මම මේ කිඹල ගල්ලා කෑ. නිරතේ. මෙන්න මේ අලියෙක් මේක පෙරලලා තියෙන. දේවල් පැලේ. මේ අලි අලි. වාහන. අලි කියලා දැක්කා බින්දු. දැක්කා වගේ නේ මටත් ඇහුණා නිකන්. අලි පිම්බ වගේ. అవునే අලි වලට
අලි මිනිහ ගන්නේ. මම මෙතන තියෙන පොල් ගස් දෙකක්. අපේ වේ ඔව්. යනකොට දෙවුනේ. මගේ හැගේ ගියා. ලයිට් කල්පමක් දාලා තියෙනවා. කාණ්ඩ තියෙනවා. ඔව් හැබැයි රජයෙන් ලොකු ගේමක් දීලා තියෙනවා මේක මේ කට්ටිය පදිංචි කරවන්න නේ. කට්ටියට එපා වෙලා යන්න සමහර අලි ඉන්න හින්දා. ඔව් නේ. අලි සින්දු කියයි නේ. ජවුලක් නෑ. කවුරුත් එන්නේ නැහැ. ඔව් නේ. මේ පාර කරලා නෑ මට. ගිය පාරේම කරන්න ඇති. අපේ අයියලා නම් කරන්නේ කලින්. ඒක ඉතින් වාසි කරන්න කියලා. ඔව් නේ. අපිට දැන් මොනවද දෙන්නේ නෑ. ඔව් නේද? අපේ ඉඩමේ ඇවිල්ලා පදිංචි කරලා අර පාර අයින් කරගන්න වෙනවා ඒගොල්ලෝ. මට ආසාවක් තියෙනවා ගොවිතැන් කරන්න. මටත් එහෙමයි. මට ඉන්නවා කුණයි කියන්නේ මෙතෙන්ද බෑ මේ ප්‍රශ්නත් එක්ක. ඔව් නේ. ඔව් මම තමයි හරි ආසයි. මම මේ අර ඒකන කියන්නේ දෙලින් එක පොටි හරි මොනවා හරි කරනවා. මට දෙසේමයි. ඔයාලා මම පෙන්නුවනේ ඊයේ පෙරේදා අර හදපුවා. අම්මට යකට වෙන්නේ. ඔය මල් පැලේ තමයි. මම සමහරවිට කියන මල් පැලේ කිසි ප්‍රයෝජන නැහැ. වතුර බිල යන විතරයි ඉන්නේ. ඒක මොන පැලේ හිටවගන්න මිල් පැලේ හිටවගන්න. මම දෙකම හදනවා හැබැයි මලුත් හිටපු ගමන් එහෙම හදනවා. එලෝල් පැල තමයි වැඩිම. ඔව් නේ. තෝටන් නරවනේ. තෝටන් නරක 10ක් දුවදී ඔයාලා අම්මලගේ. අම්මත් එනවා ලොහි හිටවන්නේ. තෝටන් නම් වැඩක් නැහැ නිකන් අතු දාන එක විතරනේ. මලක්වත් නැහැ නේද? ඒගොල්ලෝ අර කොළවල ලස්සන. පොඩක් මේ වම් පැත්තට පොඩ්ඩක් ගිහලා බලන්න. අඩිපාරවල් තියෙන ඔය කට්ටිය යනවා ඇති. දඩේ මෙහෙම යනවා ඇති නේ. නේ? මේකට හොයන්න කරන්නේ. අනරකට අලිය චේත් වෙලා මං හිතන්නේ. බිත්තියට. පිට කහන්නේ. ඔව් අම්මට උඩු. පිට කහලා තියෙන නියමෙට මේ. මේ පැත්තේ තමයි හේතු වෙලා. ඔව්. මාලිය හේතු වෙලා තියෙන බිත්තියට. අර ඇග්‍රීමන්ට් එකක් දුවේ තියෙන ඇතුලේ. ඇග්‍රීමන්ට් එක නෙමෙයි මේ රොටරියක්ද කොහෙද? අර ගොවිතැන් කරන්න ගෙනා. ඔව්. මේ හරිද තියුනේ අර. මෙන්න මෙහෙමයි. ඔය කැලේ මෙහෙම යන්නේ. මේ වැවට යන තව පාරක් එන්නේ මම. යන් එන ආරේට. මේ තේර කැලේට යනවා. හැල. ඔව් නේ. මම පිට බණ්ඩාරින් යන්නේ. කියන්න බැරි ඉස්සේ ඉන්නවද දන්නේ. ඒක ගෙඩි නෑ අයියා. ඔයාට මතකද මේ මුදුබන්න කියලා ගෙදරදී බාර දොඩම් ගැස්සා. කොහොමද දොඩම්? ඉතින් තුබ්බේ වලින් ඒ ගහද්ද මම. ඒ වගේනේ. මට මතකයි තිබුණා මේ ලොකු මතකයක් නැහැ. රොටරියක් තමයි තියෙන්නේ. රොටවේටරයක්. ඔබ ගැස්සම තුන දෙන්න. කැලේ වෙලා ඔක්කොම. එරමිනියා ගහලා තියෙනවා ගෙඩින.
ඕ කෑ ගහලා කතා කරන මොකද ගෙවලුත් ළඟ නැහැ එච්චර කෑ ගහලා කතා කරනවා නෑ නෑ මටත් ඇහුණ සද්ද වඳුරනේ අලි නෙමෙයි වඳුරේ කලි මේ රිලේ කරි පයින්ද ලේන් දඬුලේ මෙන්න පින්නවල් තියෙනවා ඔව් පින්න ඒ අපේ අර මේ පිටිපස්සේ තියෙන ලෝකේ නන් නැතුව ඒක පරණ වෙලා සුවඳලාවට අර උඩ තියෙච්ච මොණ්ඩයක් අර උඩ තියෙන අතන තියෙනවා දැන් ඉස්සරහ ඇති පින්න ගාලා ඉස්සර මේ පැත්ත මෙහෙම ඉස්සර මේ තැන් කැඩුවම මේ කොළ වලට අපි දාලා දෙන්නේ ඕක කොළේ තිතරම් මෙන්න මේ පාරේ යනවා මට මතකයි එක පාරක් අර මේ කවුද කොරලියා කියලා හිටියා නේද ඔව් ජපන් කොරලියා හොර මගේ සෙරප්පුවක් හරි කාගේ සෙරප්පුවක් එකක් අරගෙන ගියා මේ පාර දිගේ මෙහෙට අර මේ ආච්චිලා ගෙවල් පැත්තට මේ අනිත් සෙරප්පුව තියාගෙන ඇඬුවා මමද කවුද කියලා මට මතක නැහැ ඌ hina වෙවි අරන් ගියේ වෙන්න යපනම කොහේ ඉන්නවද ඉන්නවලු හැබැයි අක්කලා ගිය පාර මම ආවිලා කිව්වට මේ මගේ වනසේ වගේ හා එයාගේ මල්ලි මේ කවුද මොකද්ද නම අන්න හුණු වතාගෙන ආපු බුලත් පිට මේක හුණු පැකට් එක මොන පුතේන ඒක තමයි මේ අපේ සීමල ගහද අපේ සීමල ගහටමයි මේ අපේ සීමල ගහටමයි කරුලයි यार अब अलग अमृत सिंह ये अमृत हम भी ना काम आए चले मम्मी तो आती है हां दिला और इधर उतना पाइन दे को मैं तो अरे बारू ना पान ना तो खाना भी जरूरत नहीं मोबाइल वाला मेकअप प्लान ओए उपदिले के ये दिन दिन में हां वो भी खाता होती ना मन किया ना पास हां हां මේ පාරක් කියන්නේ නෑ ඔය ඔහොම ගිහලා අතන්ට ජොයින්ට් වෙන්නේ ආපහු. ඒක මඩ වෙලා තියෙන්නේ. දකුණු පැත්තට යා. මෙහෙන් අලියද? අලියද? යන්න බරන්නේ. එන හොඳටම සවුත්තර පාර. උතුරු පාර ඔක්කොම මෙහෙන් මේකෙන් ගිහලා තියෙන පාර මැද. ඉන්න කිතුල් ගහක් තියෙනවා අයියේ. ආ කිතුල් ගහක් තියෙනවා. අපේ වත්තේ තිබුණා මානේ කිතුල් ගහ. දෙලව. මල් බෙවිලා ගිහින් ඔව්නේ. අලුත් මල බෙවිලා. ආ. මේ සම්ද අපේ වැඩි ගියාම පින්කම්. අර හල් මිල්ලනේ. ඔව්. කරන්ට් එක නැති නේද මේ වෙලාවේ. රැට එන නැති අලි එහෙමනේ. මීහරක් පට්ටිය. ඉතින් යනවා ඉතින් කියලා. ඔය දෙන්නේ නේද මම ඉස්සරහට හිමිට යන්න පයි. මාත් අන්න එමෙරිදී ආයෙ මීඩේ එලෙලින්ද ඔන්න ඔතන ගියක් තියෙනවා වගේනේ කට්ටිය ඉන්නවා ඔව්
වතුර එකක් තියෙනයි. නිල් කැටේට වතුර එකක් තියෙන. ඉස්සර අඩියනේ දියුනේ. ඔව්. අර මේව ගතෙන්නේ මොනවද? අන්න හරි. දෙන්ද ගංගාද. මේ තියෙන පුතා මේ වෙඩි වැදිච්ච පාරවල්. මේ දැන් මේ දීසෙල් බැඳිලා තියෙන මේ තියෙන. මේ වෙඩි වැදිච්ච පාරවල් මේ තියෙන්නේ ඔක්කොම. ඉස්සර මට කොටි ඉන්නද මේ? ඔව් මේ වටේ මේ තියෙන වෙඩි උණ්ඩයක් වැදිච්ච. තේ දෙකද? පැත්තේ මෙදිලා ඔව් මෙහෙන් ඇදිලා තියෙන්නේ මේ පැත්තේ මේ ආමියකින් වෙඩි දීපු ඒවා වෙන්නේ නැති. අර පැත්තෙන් කොටි එන්නේ ඉස්සර. මට ඕක තමයි බලන්න ඕනේ. මෙතන හිටවගෙන අතන ඉඳලා වතුර ඇදලා තමයි නාවන්නේ. අබන් කාලා මෙහෙම අතුල්ලනවා අර අපච්චි අතුල්ලනවා. ඒ අතුල්ලනවා ආච්චි අම්මා. ආච්චිම මාවත් නාවලා තියෙන මේක. මාවයි මල්ලිවයි දෙන්නම නාවලා තියෙනවා. ඉතින් මේ වගේ වතුර පොඩි මාළු ඉන්නවා කොහොමද? ඉතින් වස නෑනේ මල්ලි. ඔව්. හරි. හරියා. හෙල්මට් එක දැම්මේ නැහැ. කමන්න පන්සල් තියා. හෙල්මට් එක දැම්මේ නැහැ මම. Ya, ada nggak ada daging. Oh. මේ බයික් දාලා මේ පන්නන්න පුළුවන් දන්නේ. උඩත් දෙකම දාලා තියෙන්නේ. මේ මෙහෙන් දා. ඔව්. ප්ලාස්ටික්. මෙන්න රටනීදි කුඹ එක. රටනීදි කුඹ එක. ඔව් වඳ කරන්න අමාරුයි හැදුනා. ලවුඩ් ස්පීකර් කාටවල් දෙක. මෙතන ආවේ. හදලා වෙන්නේ නේ. ආවාසෙදි. ඉනි තහන කාර ගුවන්නේ. 2019 ඉඳලා නෑ අවල්. අපි ඉතින් මේ පන්සලට එන්න ආව ගම ගන්න. ඔව්. හාමුදුරනේ
හ්ම්. ඒ චිප් චිප්